හරි දැන් අපි මේ කතා කරන්නේ අර හයි වෝල්ටේජ් මෙෂර්මන්ට් කරන්නේ වගේ තුනෙන් දෙකක් කතා කරා අපි ස්ෆියර් ගැප් එකයි මේ මොකද්ද ඊළඟ අදාරේ ඉලෙක්ට්‍රොස්ෆෙරික් වෝල්ටේජ් එකයි වෝල්ටේජ් ඩිවයිඩර් එක මේකෙන් පස්සේ කරමු. දැන් අපි මේ වෝල්ටේජ් එක නෙමෙන්නේ අපි මෙච්චරලා අපි ඕකෙන් යනවා හයි වෝල්ටේජ් වලට අදාළ කරන්ට් මයින්න. හරි කරන්ට් මයින්න පුළුවන්. ඒතකොට විදි දෙකක් තියෙනවා. ඔක ෂන්ට් රෙසිස්ටර් එකයි රොගොස්කි කොයිල් කියන එක. රොගොස්කි නේද? රොගොස්කි කොයිල් කියන එකයි. හරි ඔන්න ඔය දෙක ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. හරිනේ ඉස්සලාම තියෙනවා මේ ෂන්ට් රෙසිස්ටර් එක. හරි ඔය ෂන්ට් රෙසිස්ටර් මේ එකේ දානවා මේ ඔය ෂන්ට් රෙසිස්ටර් එකේදී මේ මොකද්ද වෙන්නේ මේ මෙන්න දැන් ඔක මේක මයින්නනේ ඕනේ. ඔක දානවා මේ ෂන්ට් රෙසිස්ටර් එක කොහොමද දාලා මේ ටෙස්ට් කරලා දැන් මේක හයි වෝල්ටේජ් එකක් නෙන්නේ මොකක් හරි ටෙස්ට් කරන ඩිවයිඩ් මේකට දාලා මෙන්න මෙතන රෙසිස්ටන්ස් එක අරගෙන ඔන්න මෙන්න මේකට තමයි අපි ෂන්ට් රෙසිස්ටර් එක කියන්නේ. එතකොට මෙතනින් අපි දෙනවා දැන් මේ අපි දැන් මෙතන යන අයියෝ මැනගන්න බෑ. අයියෝ මැනගන්න තමයි මෙන්න මේ පාර්ට් එක ඔකේ මේ දීලා තියෙන්නේ. ඔසිලොස්කෝප් එකත් එක්ක මේ BNC කනෙක්ටර් එක. BNC නේද ඔක? BNC කනෙක්ටර් කියලා තියෙනවා මේ ඔසිලොස්කෝප් වලට. මේ කනෙක්ට් කරන මටත් ඒ මාල් එකට ඔය නේද? ඒ ජැක් එක කියන්නේ. ඔව් ජැක් එක නේද BNC. BNC එකනේ BNC කනෙක්ටර් එකෙන් මේ ඕකේ නෑ. ඔව් ජැක් එකම තමයි. ජැක් එක කියන්නේ BNC කියලා. ඔව් මේ ඔසිලොස්කෝප් එකේ මේක අපි මේ ඔසිලොස්කෝප් එකට අපි පවර් එකක් ගන්න බෑ. මෙතනදී අපි මේ ඔසිලොස්කෝප් එක පවර් එක ගන්න අයිසොලේෂන් කරපු ට්‍රාන්ස්ෆෝමර් එකකින්. හරිද? අයිසොලේෂන් කරපු ට්‍රාන්ස්ෆෝමර් එකකින් තමයි කරන්නේ. ඒකට හේතුව ග්‍රවුන්ඩ් ලූප් නැති කරන්න. ග්‍රවුන්ඩ් ලූප් එක නැති කරන්න කියන්නේ නැත්තම් අර මේක මේ මෙතන ෂෝට් සර්කිට් වෙයි කියන එක මේව වෙන්න තමයි මේ අයිසොලේෂන් ට්‍රාන්ස්ෆෝමර් එක ඔතන පාවිච්චි කරන්නේ. මෙතනදී වෙන මේ දැන් මෙතන වෝල්ටේජ් එකක් හිටිනවනේ. කරන්ට් එකක් යනවා දැන්. එතකොට අදමනේ V බෙදීම ඔතන මේ රෙසිස්ටන්ස් එක අඩු වුණොත් එහෙම වෝල්ටේජ් එක ඩිපෙන්ඩ් අපි කරන්නේ දැන් මේක මේ අපිට ඩිරෙක්ට් කරන්ට් එක මයින්න පුළුවන් නේ. නෑ ඩිරෙක්ට් කරන්ට් එක එනකොට දැන් ඩිරෙක්ට් කරන්ට් එක මනේ දිවි සමානයි IR දැම්මොත් එහෙම මේ I ගොඩක් පොඩි එකක් ආවොත් එහෙම මේ වෝල්ටේජ් එක දැන් අපි හයි වෝල්ටේජ් එකකට වැඩ කරන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? I ගොඩක් වැඩිනේ නේ. එතකොට I ගොඩක් වැඩි වුණා අපි මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට් වලට I ඩිරෙක්ට් මයින් එකේත් මොකද වෙන්නේ? ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා අපි කරන්නේ දැන් මේ එන කරන්ට් පාත් එක දැන් අපිට කරන්ට් එකනේ මැන ගන්න ඕනේ. අපි ෂන්ට් රෙසිස්ටර් එකක්. ඒකට තමයි ෂන්ට් රෙසිස්ටර් එකක් දාලා මේ හරහා දෙන වෝල්ටේජ් එක තමයි ඔසිලොස්කෝප් එකෙන් මැනගන්නේ. හරි මේ හරහා දෙන වෝල්ටේජ් එක. එතකොට බලන්න I සමානයි V බෙදීම R. මෙයා වැඩි. හරි මෙයා වැඩි වුණාට දැන් මෙයා අඩුයි. මෙයා සාමාන්‍ය නෝමල් ලගයක් තියාගන්නවා. එතකොට මේ R අඩු කරද්දි මේ I ගොඩක් වැඩි වෙන නිසා I ට ඩිරෙක්ට් ගහන්න නැතුව මෙන්න මේ වගේ මේ ඇයි මේක හරහා දැන් ඒතකොට කරන්ට් එකක් යන්නේ නැහැ නේ. මෙයා හරහානේ යන්නේ. ඒතකොට R අඩු නිසා මේක හරහා සම්පූර්ණ කරන්ට් එකම බහින්නේ. එතකොට මෙයා ඔසිලොස්කෝප් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. එයාගෙන් පුළුවන් වෝල්ටේජ් එක මැනගන්න. ඊට පස්සේ V සමානයි IR දාලා අපි දන්න R වැලියුව ගන්න තියෙන්නේ. කරන්ට් එක ගන්න පුළුවන්. හරි එතකොට ඕකෙදි වෙන්නේ අර ඩිරෙක්ට් මයින් එක වෙනුවට අර විදියට මේ වෝල්ටේජ් එක මැන වෝල්ටේජ් එකෙන් කරන්ට් එක ගන්න එක තමයි වෙන්නේ. හරිද? ෂන්ට් රෙසිස්ටර් වල. එතකොට මේ මෙතන දාලා තියෙන මේ එක කර්ණයි මේක දීලා තියෙන්නේ මේ අර ස්ට්‍රේ කැපැසිටර්ස් වල මේ ඉෆෙක්ට් එක ඔය මේ මේක නම් මොකට දැම්මද මන් දන්නේ නැහැ. දැනින් දීලා තියෙන තේරෙන්නේ නැහැ. මේ ඔය මඩේ දෙන්නේ මේ ඉස්සරහකට ඕනේ. හරි ඔක මේ අර ස්ට්‍රේ කැපැසිටර්ස් වල මේ ඉන්ඩක්ටන්ස් වල බලපෑම ඔය මේ ස්ට්‍රේ ඉන්ඩක්ටන්ස් එකයි ස්ට්‍රේ කැපැසිටන්ස් එකයි R එකයි ගත්තාම මේ බලන්නකො දැන් මෙතන
මෙයාගේ දැන් මේ කොහොමද එන්නේ? පැරලල් නේද? මෙයා මේ මොකක්ද අයියෝ මෙයාගේ සෙල් එනවා ඔමේගා ls කියලා. මෙයා කොහොමද එන්නේ? මතකත් නැහැ. එකයට ඔමේගා cs නේ. ජීව ගන්න අපි අර ෆේස් ෂිෆ්ට් එක බලන්නනේ. එතකොට බලන්න මේ ලෝ ෆ්‍රීකවන්සිස් වලදී, ඒ කියන්නේ ඔමේගා අඩු තැන් වලදී මෙයාලගේ ගොඩාක් ලොකුවට ඒ කියන්නේ බලපෑමක් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ අපි ලෝ ෆ්‍රීකවන්සිස් කතා කරනවා නම් මෙයාලා අපි නිග්ලෙක්ට් කරනවා. ෆ්‍රීකවන්සි එකේ බලපෑමක් නැහැ. හැබැයි හයි ෆ්‍රීකවන්සිස් කතා කරද්දී එහෙම නිග්ලෙක්ට් කරන්න බෑ. මොකද මෙයාලගේ බලපෑමක් අනිවාර්යෙන් මේ සර්කිට් වලට එනවා. එතකොට බලන්න මෙයා බලන්නකො ඔමේගා වැඩි වෙද්දී ඈ ඔමේගා වැඩි වෙද්දී මොකද වෙන්නේ? මෙයා කාට සමාන වෙන්නේ? මෙයා ෂෝට් සර්කිට් වෙනවා. එතකොට රෙසිස්ටර් එකේ බලපෑම නැති වෙනවා. මෙයාගේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙයා ඕපන් සර්කිට් වෙනවා. හරි. එතකොට ඕවාර දාන ඕක තිබ්බා හාමොනික්ස් වල පවර් ඉලෙක්ට්‍රොනික එකේ හාමොනික් නවත්ත ගන්න පුළුවන් RL සීරීස් නෑ හාමොනික් නෙමෙයි මේ මම කරේ මොකද්ද මේ ඉන්සුලේෂන් කෝඩිනේෂන් වල මොකද්ද මොඩිෆයර්ස් වල මොඩිෆයර්ස් උයි කෑ කට්ටිය මොඩිෆයර්ස් තියෙනවා. ඊට පස්සේ ඩයිවර්ටර්ස් තියෙනවා. මේ මොඩිෆයර්ස් යටදී අපි කතා කරේ so malu romba ये इंजीनियरिंग कोऑर्डिनेशन अरे හොඳයි කට්ටිය සන්තෝෂයි මට. අපි කල් ලයිව් ගියාද වීඩියෝ බලේ? වීඩියෝ බැලුවේ එදා ආවේ නැහැ කරන දවසේ. හරි ඊළඟට දෙවෙනි එක රොගොස්කි කොයිල්. මේක තමයි ඇත්තටම මේකේ වැදගත් කෑල්ලකට තියෙන්නේ රොගොස්කි කොයිල් එක. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපි මෙච්චර වෙලා කරන්ට් එක දැන් අපි කිව්වනේ කරන්ට් එක මයින්න බෑ හයි කරන්ට් එකක් යනවා ඩැමේජ් වෙනවා අනම්මනම් ලෝකේ නැති කතා ඔක්කොම ටික කිව්වනේ. දැන් අරකෙත් කරේ ෂන්ට් රෙසිස්ටර් එකක් දාලා වෝල්ටේජ් එකක් ගත්ත එකනේ. මෙන්න තියෙන එකට විසඳුම රොගොස්කි කොයිල් එකේ මොන මගුල වුණාද කරන්ට් එක යන්නේ නැහැ. මේ සර්කිට් එකේ යන කරන්ට් එක මූ හරහා යන්නේ නැහැ. හරි. ඒ කියන්නේ සර්කිට් එක ඔපරේෂන් එකේ තියෙද්දිම අපිට මූව ගිහලා ක්ලෑම්ප් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕක යන්නේ දැන් කන්ඩක්ටර් එක හිතන්නකො මෙහෙම තියෙනවා කියලා. මෙහෙම තියෙද්දි ඕක වටෙන් තමයි මෙයා වැටෙන්නේ මෙහෙම. හරි. මෙහෙම වැටෙන්නේ. මෙයාව ක්ලෑම්ප් කරපුවම අපි අර ගහන්නේ අර මොකද්ද මේ ක්ලෑම්ප් මීටර් එක කොහොම ගහපුවම අපි ධාරාව මැනගන්නේ. අන්න ඒ වගේම තමයි. හරි. ඒකේ තියෙන රොබොස්කි කොයිල් එක නෙමෙයි. ඒක නම් කොහොමද දන්නේ? මම ඒක බැලුවේ නෑ. මේ ඔතනදී කරන්නේ රොගොස්කි කොයිල් එක තියෙනවානේ. හරිද? මේ තියෙන්නේ අපේ අදාළ කන්ඩක්ටර් එක. හරි. මේ අදාළ කන්ඩක්ටර් එක. හරිනේ. මේ තියෙන අදාළ කන්ඩක්ටර් එක රොගොස්කි කොයිල් එක. මෙයාව අපි දාන කොඇක්සියල් කේබල් එකකට. කොඇක්සියල් කේබල් එකකින් දාලා මේ මෙතන දානවා මේ රෙසිස්ටර් එකේ පොඩි වැදගත්කමක් තියෙනවා මේ ඔසිලොස්කෝප් එක. මෙතනින් අපි මැන ගන්නවා කාවද? ඔසිලොස්කෝප් එකේ V2 එක මැන ගන්න පුළුවන්. හරි. එතකොට මෙතනින් එනවා කවුද? I2. හරි මේ I2 කියන්නේ කවුද? මේ රොගොස්කි කොයිල් එක යන කරන්ට් එක. හරි. එතකොට නැතුව මේ කියන කරන්ට් එක නෙමෙයි. හරි. මේකෙන් මේක ගන්නයි අපි දැන් හදන්නේ. හරි. එතකොට මෙතන ගන්න පුළුවන් මේක R කියලා ගත්තොත් මේ V2 සමානයි I2 R R කියලා. මොකද මෙයා ඔහොම ඇවිල්ලා I2 ඇවිල්ලා මේ රෙසිස්ටර් එක හරහා තමයි ඩ්‍රොප් වෙන්නේ. මොකද ඔසිලොස්කෝප් එකේ කරන්ට් එකක් යන්නේ නැහැ. හරි. එතකොට මේ ඩ්‍රෝබැක් එක මේ ඩ්‍රෝන් එන්නේ මේ ඩ්‍රෝබැක් විදිහට වැඩ ගන්න මේ රෙසිස්ටර් එක. එතකොට V2 සමානයි I2 R2. එතකොට මේ රොබොස්කි කොයිල් එක ගත්තොත් මෙන්න මෙහෙම.
මෙන්න මෙතන ඕපන් එන්ඩ් එකක් තියෙනවා. ඕපන් සර්කිට් එන්ඩ් එකක්. හරි ඒ කියන්නේ මේ මෙතනින් ඇවිල්ලා මේ දැන් මේක මෙහෙම යන්නේ. හරිද? මේ මොකද්ද මෙහෙම ඇවිල්ලා එකක් ඔන්න ඔහොම ඇවිල්ලා මෙතනින් මෙතිලා ආයි මේ පැත්තට ඔහොම ගිහිල්ලා මෙතනින් යන්නේ. එතකොට මෙන්න මෙතන ඕපන් සර්කිට් එන්ඩ් එකක් තියෙනවා. හරි. ඔය රිටර්න් ලූප් එක කනම්මනම් ඔය ටික තියෙන්නේ. මේ ඕපන් සර්කිට් එන්ඩ් එකක් මෙතන තියෙන. ඒ කියන්නේ අර සම්පූර්ණ 100%ක් 300ටම නෑ. පොඩි ඕපන් සර්කිට් කැලලක් තියෙනවා. හරි. ඊට පස්සේ ඔන්න ඔක තියෙන්නේ මේ MPS ලෝ වලින් මේ සම්පූර්ණ ඔප්පු කිරීම. සන්තෝෂයිනේ. මේක මේ අවසානට පෙන්වන්න තියෙන්නේ මේ I2 මේ සමානුපාතික වෙනවා I ට කියන එක. good nice නේ. මේ ඒක ලොකු එකක් එන්න ගන්න ඕක ඊට පස්සේ තියෙන්නේ දැන් මේ ඔසිලොස්කෝප් එකට ගන්න ඕනේ වෝල්ටේජ් එකක් විදියට. ඒ වෝල්ටේජ් එක ආයේ මේ I2 ට ගිහිල්ලා I2 කෙන් ආයේ මෙතන I එකට එන එක තමයි පෙන්වන්න තියෙන්නේ. ඕක තනිකර ඔතනින් යාට තියෙන ඔප්පු කිරීම. වෙන කිසි දෙයක් නැහැ. මේක කට් කරන්න. මේ ඉන්න මේ විස්තරේ කියන්න බෑ. ඔප්පු කිරීම සම්පූර්ණයෙන් මේකේ තියෙනවා මේ. මම ඒක වෙලාව තිබ්බොත් කියන්න ඒ දන්නවා මේක දැන් ඔප්පු කිරීම බලා ගන්න පුළුවන් ෂේප් එකේ. ඊට වඩා වැදගත් කොටස් තියෙනවනේ කරන්න. හරි. මේ ඔප්පු කිරීම මෙතන ඉඳලා සම්පූර්ණයෙන් දෙන්නේ මෙතනට පහළට මේ එක පිටුවයි. මේ දැන් කරේ මෙතන. හරි. මේක පිටුවයි තියෙන්නේ මේක මේ මම සම්පූර්ණයෙන් මේ අතින් දීප එක මේ මේක පැහැදිලි ලියලා තියෙනවා මේ කැලේ අපි ඒක බලා ගන්න. ඔබ අතින් ලියපු කැලේ උඩින් දැන් බලා ගන්නවා. නෑ මේ මෙතන මේ සර්කිට් එකක් තියෙනවා. හරිද? මේ පිටුවේ මම අතින් ලියපු කැලේ තියෙන මෙතනින් පටන් ගන්න MPS ලෝ වලින්. MPS ලෝ වලින් පටන් ගන්න මෙතනට ඇවිල්ලා එතන ඉඳලා මේක ඔය දැන් මේ ඉන්ඩියුස් වෝල්ටේජ් එක මෙයාගේ මේ රොබොස්කි කොයිල් එකේ මෙතන දැන් ඔතන ඵලයට යනනම් තියෙන රොබොස්කි කොයිල් එකේ මෙන්න මෙතන V ඉන්ඩියුස් එක. ඔය V ඉන්ඩියුස් කියන කෙනා ඔසිලොස්කෝප් එකේ V2 වලට ගේන්නේ බෑ. හරිද? ඒ ඔසිලොස්කෝප් දැන් දඬු බලගෙන ඉන්නේ. රොබොස්කි කොයිල් එකේ මෙතන ඉන්ඩියුස් වෙන වෝල්ටේජ් එක තියෙනවානේ. මෙතන කතා කරලා තියෙන්නේ ඉන්ඩියුස් වෙන වෝල්ටේජ් එකට. හරිද? එතන ඉඳලා මෙතන මේ ටික තියෙන්නේ ඉන්ඩියුස් වෙන වෝල්ටේජ් එක ඔසිලොස්කෝප් එකට ගෙනල්ලා ඔසිලොස්කෝප් එකට ගෙනාවම මේක බෙදීම I2 නේ. ඒ I2 මේ යන කන්ඩක්ටර් එකේ I ට සමාන කරලා තියෙන්නේ. හරි? ඒක තමයි උතන තියෙන බේසික් ප්‍රොසෙස් එක ඕක. තේරුම් නැති වුණොත් කියන්න මේ මං ආසන මේ වැඩ කරන තැන ඉඳන් හරි පොඩි වීඩියෝ කැල්ලක් මේ රෙකෝඩ් කරලා එහෙම වුණොත් දාන්නම් ඔප්පු කිරීම. මෙච්චරයි තියෙන්නේ මේකේ මෙෂර්මන්ට් එකේ අර මේ වෝල්ටේජ් ඩිවයිඩර් ඒක තමයි ලොකුම පාර්ට් එක. ඒක අපි හෙට කරමු මේ ඒක අනිවාර්යෙන් කරමු අපි.